සුබ දවසක් හැමෝටම. ඔයාලට මතක ඇති පහුගිය දවස් ටිකේ ගම් වතුර දවස්වල අපි ගොඩක් අය එකතු වෙලා මේ කොල්ලෝ කෙල්ලෝ එකතු වෙලා උදව් කරා. මම මූලිකත්වය ගත්තා මේ වැඩ කටයුතු කරා. එතකොට ඒ දවස්වල සිද්ධ වෙච්ච දේවල් වලට මම දැන් බලාගෙන හිටියා මේ දවස්වල ඔය කිහිප දෙනෙක් මේ කියනවා මම ගම් වතුරෙන් මෙහෙම හොරා කෑවලු ගම් වතුර සහනාධාර වලින් වංචා කරාලු මං ඒවා භුක්ති විඳලු මෙහෙම කරා කියලා සෝෂල් මීඩියා වල එයාලා පෝස්ට් දානවා ලයිව් වෙනවා කතා කරනවා. එයාලට මම මේ කියන්නේ ඔයාලට විශ්වාසයි නම් මං වංචාවක් කරා මං හොරා කෑවා මම මිනිස්සුන්ගෙන් ගත්ත දේවල් වලින් මං ඒ දේවල් භුක්ති විඳා කියලා ඔයාලා කිය සෝෂල් මීඩියා වල මේ පෝස්ට් දදා මේ ඉන්නතුව කරුණාකර ලංකාවේ තියෙනවා නීතියක් CID එකක් කියලා එකක් තියෙනවා පොලිසියක් කියලා එකක් තියෙනවා ඒ දේවල් වලට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග ගන්න පුළුවන් තැන් තියෙනවා ඔයාලට පුළුවන් ලංකාවේ ඒ නීතිමය පැත්තට ගිහිල්ලා ක්‍රියාමාර්ග ගන්න කරුණාකරලා මාව CID එකට අරයි යන්න නිකම් පෝස්ට් දදා Facebook වල පෝස්ට් දාගෙන ත්‍රිපෝෂයා මෙහෙමයි ත්‍රිපෝෂයා වංචා කරා ත්‍රිපෝෂයා හොරා කෑවා කියලා Facebook කරහා මිනිස්සුන්ට මඩ ගගා බොරු ප්‍රචාර යව ඉන්න එපා මං ආදරෙන් ඉල්ලනවා මේ හදවතින්ම කියන්නේ මම මාර ආදරෙන් ඉල්ලනවා මම එහෙම වංචාවක් කරා නම් අනේ කරුණා කරලා මාව CID එකට අරයි යන්න CID එකට අරන් ගිහිල්ලා හරි පොලිසියට අරන් ගිහිල්ලා හරි නඩුවක් කියලා හරි නඩුවක් කතා කරලා හරි මං වංචාවක් කරා කියලා ඔප්පු කරලා මාව හිරේට යවන්න මම වංචාකාරයෙක් කර කියලා මේ ලෝකෙට ඔප්පු කරන්න Facebook වල පෝස්ට් දදා ලයිව් දදා මූ මෙහෙම කරා ත්‍රිපෝෂය හොරා කෑවා කිය නිකන් නිකරුණේ මිනිස්සුන්ට බොරු දේවල් කියන්න එපා මොකද ඒවා විශ්වාස කරන කට්ටියක් ඉන්නවා එයාලා ඒවා විශ්වාස කරලා ඒවා ෂෙයා කරනවා ඇත්ත වෙන්නේ නැති මේ කියන්නේ කියලා ඒ වුණාට මන්නම් කියන්නේ එහෙම කරන්න එපා නීතිය හමුවට අරයි යන්න පුළුවන්නේ මං වංචාවක් කරා නම් දෙයියනේ මම මිනිස්සුන්ගේ මුදල් වංචාවක් කරා නම් ආධාර වලින් වංචාවක් කරා නම් මම account වලට සල්ලි දාගත්තා නම් කවද්ද 29 වෙනිදා නේද ගම් වතුර වේදානේ මම උදව් කරන්න පටන් ගත්තේ 29 වෙනිදාකින් පස්සේ මම account වලට සල්ලි දාගත්තා නම් මිනිස්සුන්ට වංචාවක් හොරාක් වැඩක් කරා නම් කරුණාකරලා දෙයියනේ මහ බැංකුවේ මගේ ගිණුම් වල විස්තර තියෙනවනේ මේ විස්තර ටික ගන්න පුළුවන්නේ CID ට හරි මොකක් හරි නීතිමය මාර්ගයකට ගියොත් කරුණාකරලා නීතිමය මාර්ගයකට යන්න බොරුවට Facebook වල පෝස්ට් දාන්න එපා මූ මෙහෙම කරලා තියෙනවා ඒක වැරදි කියන්නේ ඒක හොඳ නෑනේ මම නැවතත් කියනවා මම ලෑස්ති ඔය නිකන් නිකරුණේ කතා හදන අයට කියන්නේ මම ලෑස්ති මාව නීතිමය මාර්ගයට අරන් ගිහිල්ලා CID එකට හරි පැමිණිල්ලක් දාන්න කියලා. ඔය කවුරුත් නීතිමය මාර්ගයට එන්නේ නෑනේ. දැන් ඔයාලා දන්නවද? සෝෂල් මීඩියා වල බොරුට පෝස්ට් දානවා. ත්‍රිපෝෂ ෆැමිලි එකේ හාදයා මෙච්චරක් හොරා කෑවා මෙච්චරක් ගිනුමි තියාගෙන මෙච්චරක් මෙහෙම දෙයක් කරා කියලා. ඉතින් හත් දෙයියනේ ඔයාලා ගාව සාක්ෂි තියෙනවා නම් මං කියන්නේ යන්න. මං ඇත්තටම කියන්නේ මේ ප්‍රසිද්ධිය කියන්නේ මට මේක වෙන කියන්න විදියක් නෑනේ. කරුණා කරලා යන්න. ඔය පැමිණිලි කරන අය ගිහිල්ලා පොලිසිය ලංකාවේ ඕනම පොලිසියකට ගිහිල්ලා පැමිණිල්ලක් දාන්න පුළුවන්. ඕනම CID එකකට ගිහිල්ලා CID එකට හරි ගිහිල්ලා මම දන්නේ ඒක කොහොමද කරන්න කියලා CID එකට හරි ගිහිල්ලා පැමිණිල්ලක් දාන්න පුළුවන්. පැමිණිල්ලක් දාලා නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්න මං වෙනුවෙන් මං වංචා කරා නම් මම රුපියලක හරි වංචාවක් කරා නම් මං අහිංසක මිනිස්සු මාව විශ්වාස කරලා දුන්න බඩු වලින් මම සබන් කෙටයක් හරි ගෙදර ගෙනිච්චා නම් මම ලෑස්ති හිරේ යන්න. තේරුණාද? මම හිරේ යන්න ලෑස්ති මං වංචාවක් කරා නම්. මං කියන්නේ ඔප්පු කරන්න මෙහෙම ගිහිල්ලා මෙන්න මෙයා මෙහෙම කරා. දැන් මෙයාලා කියනෝනේ මගේ ගිණුමට මම සල්ලි දාගත්තා. හත් දෙයිනේ ලෝකේ ඉන්න ඕනම මිනිස්සෙක්ගේ ගිණුමකට සල්ලි වැටුණා නම් ඒ ගැන තොරතුරු තියෙනවනේ. ඒ තොරතුරු වලින් ඔප්පු කරන්න පුළුවන්. ඒක කරන්න කවදාවත් බැරි නෑ.
ඉතින් අහිංසක මිනිස්සුන්ගේ සල්ලි 7-5ක්වත් මට අවශ්‍ය නැහැ. මම බින්දුවේ ඉඳන් නැගිටපු මං ඔළුව උස්සපු මිනිස්සෙක්. මම දන්නවා දියුණු වෙන්නේ කොහොමද, ගේමක් ගහන්නේ කොහොමද, මේ මහ පොළොවේ කොහොමද රුපියලෙන් රුපියල එකතු කරලා අඩියක් ඉස්සරහට. ඉතින් මට මේ කාගේවත් සල්ලි වැඩක් නැහැ. හරිද? මට කවුරුත් බණින එකක්වත් වංචා මට මං ගැන මට පෝස්ට් එකක් දාන එකක්වත් මට වැඩක් නැහැ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේවා මිනිස්සු විශ්වාස කරනවා. දැන් කවුරු හරි මට විරුද්ධව දාන්නවා කියනකො පෝස්ට් එකක් මෙයා මෙහෙම ගම් වතුරෙන් මේ වංචා කරා මෙයා ගිනුමේසා. මං දැකලා දිනවා කමෙන්ට්ස් ඌ ඇත්ත වෙන්නේ නැති. මූ එහෙම කරන්නේ නැති. ඒකනේ ඔහොම ඉන්නේ කියලා. කවදාවත් එහෙම එකක් තියෙනවා නම් එහෙම අදහසක් තියෙනවා නම් ඒක ඇත්ත අරගන්න. එහෙම අදහසක් මම වංචා කරා කියලා ඔයාලගාව සාක්ෂි තියෙනවා නම් Facebook වල සෝෂල් මීඩියා වල රඟන්න එපා. යන්නකො නීතිය හමුවට ගේන්නකො මාව නීතියට. නීති හමුවට. අරන් ඇවිල්ලා මට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්නකො. ස්වයංක්‍රීයව සල්ලි එනවා ගිනුම් වලට අපෙත්. එහෙම දෙයක් තියෙනවා. අපි හම්බ කරනවා. ඉස්සර හිටියා වගේ නෙමෙයි මම සතුටින් හම්බ කරලා සෝෂල් මීඩියා වලින් යමක් කමක් කරගෙන මටම කියලා වාහනයක් අරගෙන සතුටෙන් අපි ජීවත් වෙනවා. ඒක ඇත්ත. මම හොඳට මැනේජ්මන්ට් ගැන දන්නවා. මගේ පර්සනල් එක මැනේජ් කරගෙන මම කරන ජොබ් එක මේවා කරන මගේ තියෙන මේ මුදල් ටික මැනේජ් කරගෙන මම මෙහෙම ගමනක් එන ගමන් ඉන්නේ. මට කාගේවත් සල්ලි ඕනේ නැහැ. හැබැයි මම නැවතත් කියනවා ඔයා ගාව තියෙනවා නම් මම වංචා කරා කියලා සාක්ෂි මම මේ නම් ගම් කියන්නේ නැහැ. මම දැක්ක පෝස්ට් දෙක තුනක් තියෙනවා. කරුණාකරලා මහත්තයෝ ඔයා යන්න නීති හමුවට ඔයා යන්න පැමිණිල්ලක් දාන්න. ඇයි මේ සෝෂල් මීඩියා වල නීති රීතියක් නැහැනේ. පැමිණිල්ලක් අහන්න නේ මේ නඩුකාරයෙක් නැහැනේ මේ සෝෂල් මීඩියා වල. පොලිසිය මහත්තුරු නැහැනේ. යන්න ගිහිල්ලා නීති හමුවට ගිහලා අනේ මෙන්න මෙයා වංචාවක් කරලා තියෙනවා. මෙයා මෙහෙම දෙයක් කරලා තියෙනවා කියලා නීති හමුවට යන්න. නීතියෙන් ඊට පස්සේ මට ක්‍රියාමාර්ගයක් ගනි. මම වංචාවක් කරලා තියෙනවා නම් මම හිරේ හරියයි. එහෙම කරන්න. එහෙනම් හැමෝටම ජය වේවා. බුදු සරණයි.